එක කාලයක් තිබුණා අපේ මේ රට දෙකඩ වෙලා සතුරු ආක්‍රමණවලට යට වෙලා තිබුණු අඳුරු යුගයක්. එදා පුංචි ගැමුණු කුමාරයා නිදාගත්තේ ගුලි වෙලා. උතුරින් සැඩ දෙමළුයි දකුණින් ගොළු මුහුදයි තියෙද්දි මම කොහොමද දිග ඇදිලා නිදාගන්නේ කියලා එදා ඔහු ඇහුවා. මේ වීරයාගේ හයිය වුණේ ඔහයාගේ අම්මා විහාර මහා දේවිය. රට එක්සේසත් කරන හීනය ඔහයාගේ හිතට දැම්මේ ඇයයි. රෑ බේරගන්න නම් තනියම බෑ. නන්දිමිත්‍ර සුරනිමල වගේ දස මහා යෝධයෝ දස දෙනෙක් ඔහු වටා ඒ වෙනුවෙන් එකතු වුණා. ඒ වගේම ඔගේ හොඳම යාළුවා වුණේ කඩොල් ඇතා. යුද්ධයේදී රජතුමාගේ ප්‍රධානතම ආරක්ෂකයා වුණෙත් මේ සතාමයි. ආගම රාජධානියෙන් පටන්ගත්ත මේ මහා සටන අනුරාධපුරය දක්වාම ඇදී ගියා. ඒක ලේසි පහසු ගමනක් නම වුණේ නෑ. අවසානයේ තීරණාත්මක මොහොත ආවා. එලාර රජු සහ ගැමුණු රජු අතර දිවන්ද සටන බලන්න එදා මුළු රටම බලාගෙන හිටියා. යුද්ධය දිනුවත් ඔහු සතුරට ගරු කළා. එලාර රජුගේ සොහොන ළඟින් යද්දී තමන්ගේ ඔටුන්න ගලවා ගරු කරන්න කියලා ඔහු අණ කළා. රට එක්සේසත් කළාට පස්සේ ඔගේ ඊළඟ හීනය වුණේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලෝකයේ ලොකුම ස්තූපයක් හදන එක. ඒ තමයි රුවන්වැලි මහා සෑය. තමන්ගේ අන්තිම මොහොතේ තමන්ගේ හදපු මහා සෑය දිහා බලාගෙන ඔහු හරිම සැනසිල්ලේ දෑස් පියාගත්තා.